අනිත් එකේ තියෙන හේවණල්ල. හේවණල්ල අපි දන්නේ නැහැ අපිට හේවණල්ලක් තියෙනවද කියලා. ඒක බරක් නැහැ ඒක හරි සැහැල්ලු. ඒතර අපේ හිත පුණාස කොටස් දෙකකට තියෙනවා. එකක් තමයි ඒ සිතේ සිතුවිලි එනකොට අපිව බර කරවන සිතුවිලි එනවා. අපිට හරි අමාරුයි. ඒ වගේම අපි ඒක සමාජ ජීව වෙනවා. උඩින් යනවා කියනවා ඉතල ඇඟ උඩින් යනවා වගේ සැහැල්ලුවක් තියෙනවා. ඒ සැහැල්ලු කරන සිතුවිලි තියෙනවා. මගේ ජීවිතයේ බර කරන සිතුවිලි තියෙනවා. ඒකට සාමාන්‍ය යෝගා කියන වචනේ බුදුදහම පාවිච්චි කරන භාවනාවට ඒ කියන්නේ ඒ කාලේ තමදිව මේ වචනේ නොයෙකුත් දේවල් කරගෙන ආපු නිසා. ඒකට මේකෙන් කරන්නේ මෙන්න මේ හිත සැහැල්ලු කරගන්න. භාවනාවේ කියන්නේ හිත සැහැල්ලු කරලා නිදහස් ගතියක් ලබා ගන්නවා. භාවනා කරන්නේ නැති අයගේ ජීවිතේ බර සිතුවිලි එක නවත්තන්න. ඉතින් නවත්තන්න කෑම කෑවට වැඩන්නේ. කියලා හදන්නේ. නිදා ගන්න ගියාට වැඩන්නේ. නිින්ද යන්නේ. උඩරන් අතේ බර සිතුවිලි ආව ගොඩ ගන්න බෑ. බරිමුණ සීතියාවි කරන්නේ. ඒක සතුමන්නේ. හැබැයි සහැල්ලු සිතුවිලි කියන්නේ කවුරු හරි බෑන්නත් අපිට තියෙනවා. ගොඩක් වැඩක් කරනවා සමහරවිට අපිට මහන්සි. වැඩ කරලා ඉවරලා නිින්ද යන්නේ නැහැ. සහැල්ලුවේ ප්‍රීතියක් තියෙනවා අපි දන්නේ නැහැ. මේවා ගෙන්න ගන්න ක්‍රමයේ දන්නේ නැහැ. ඉතින් ඒක එනවා නම් අපි ගන්නවා. එන්න නැත්නම් අපිට දුක් වෙනවා. ඉතින් භාවනා කරන කෙනාට ඒකේ සහැල්ලුව ගන්න පුළුවන් බලය කරන්නේ. හරි. එතකොට සාමාන්‍යයෙන් තරහ කියන්නේ පොඩ එකක්. අපි කියන්නේ මට දැන් යකා ආවේශ වේගනේ පොඩ එකක් කියන්නේ යකික් ආවේ මැදිරි කෙනෙක් ආවේශ වුණා කියලා කියන්නේ නල්ලන්නේ ඉඳලා ආයක් මම උස්ම ගන්න ආයෙ විතර හදලා දෙන එක මදි මත් ගන්න දින කටින් තමයි උස්ම ගන්න. ඒ කියන්නේ හිතයි උස්මයි අතර සම්බන්ධයක් තියෙනවා. හිත සාන්තයි නම් මෙයා හරි සාන්තයි. හිත සාන්ත නැත්නම් මෙයා සාන්තයි. හරිද? කියන්නේ උස්ම පාවිච්චි කරලා ඕනනම් බලගම කරන්න පුළුවන් දෙයක්. හිත පේන්නේ ජනාධිපති හම්බෙන්න වෙන ලේකම් හරි හම්බ වෙනවා. හිත පේන්නේ උස්ම ගැන තමයි දැනෙනවා. උස්මත් එක්ක හිතේ වෙනස්කම් නැතිද? එහෙනම් මට උස්ම පාවිච්චි කරගෙන සෑහෙන මනස නිදහස් කරගන්න පුළුවන්. හරි සෑහෙන නිදහස් කරගන්න පුළුවන්. එතකොට අපි භාවනා සාමාන්‍ය අපවල තමයි අකුසලයේ කියන්නේ මොකක්ද? يعني අකුසලයේ කියන්නේ අන්න බරගතිය. අකුසල කියලා තමයි ධර්ම වචනේ. අකුසලයක් ඇති වෙන්නේ සිතුවිලි හතරක් ඕන. කලින් මතක තියාගන්න නිකන් يعني අපේ තියෙන සිතුවිලි නොයෙකුත් ඒවා තියෙනවා. ඒක අනිවාර්යෙන් හතර දෙනෙක් නැත්තම් අර බර සිතුවිලි හැදෙන්නේ. හරියට මේ වගේ. වැද්දෙක් ඉන්නවා, මුවෙකුත් ඉන්නවා, දුනු ඊතලක් තියෙනවා, විදින්නත් ඕන. වැද්දක් තියෙනවා, දුනු ඊතලක් තියෙනවා, මුවක් තියෙනවා, විද්දොත් තමයි මුවා මැරෙන්නේ. දුනු ඊතල නැත්තම් වැඩේ වෙන්නේ. දුනු ඊතල තිබ්බත් වැද්ද නැත්තම් වැඩේ කරන්නේ. ඒ ඔක්කොම තිබ්බත් මුවා නැත්තම් වැඩේ කරන්නේ. එකක් නැත්තම් වැඩේ වෙන්නේ ඉස්සරහට. එහෙනම් අකුසල් කඩ ගන්න හතර දෙනෙක් ඕනේ. එකක් නැත්තම් කඩ ගන්න. හරිද? එතකොට අපි භාවනා කරන මොකද්ද කරන්න හදන්නේ? එකක් කොහොමද කරන්නේ? හරිද? අකුසලයේ සිදුවෙන මධ්‍යස්ථානේ මර්මස්ථානේ එකක් කඩන්න හදන්නේ. ගැලුවොත් වෙන්නේ නැහැ සිද්ධ. එකක් තමයි අකුසලයක් ඇති වෙනවා නම් මාව ගොඩාක් නොසන්සුන් වෙනවා. මම සංසුන් ඒකම කටින් උස්ම ගන්න. සංසුන් නෑ මාව. එහෙනම් භාවනාවේ වෙන එකක් තමයි එක්කෝ සංසුන්කම ඇති කරගන්න. නොසන්සුන්කම නැති වෙනවා. සංසුන්කම ඇති කරොත් නොසන්සුන්කම නැති වෙනවා එක. අනිත් එක තමයි අකුසලයක් ඇති වෙන්නේ මෝඩකමක්. يعني ලෝකයේ ඇත්ත තේරෙන දේ තමයි මාව නොසන්සුන් වෙනවා අකුසල කරගන්න. මෝහය ධර්මයේ කියන්නේ අවිද්‍යාව. මොකටද දන්නේ නැති කම අවිද්‍යාව. දන්නකම විද්‍යාව. එතකොට භාවනාවක් කරද්දී දන්නකම ඇති කරගත්තොත් එහෙම නොදන්නකම නැති. මොනවාකට භාවනාවකින් දන්නා බව ඇති කරන්නේ කියොත් එහෙම ලෝකයේ යථාර්ථය කල්පනා කරන්නේ ඒත් වැඩේ වෙන්නේ නැහැ. යථාර්ථය කල්පනා කරන්නේ මොකටම නැති වෙනවා. සංසුන්කම ඇති කරන්නේ කියොත් ඒ කරුසක් ඇති වෙන්නේ නැහැ. එක්ක සංසුන්කම නවත්තන්න ඕනේ. එක්ක මොකටම නවත්තන්න ඕනේ. ඔකට්ටි භාෂාවේ ධර්මයේ කියන වචනේ සංසුන්කම නැති කරන භාවනාව සමත භාවනාව. ඕඩකම නැති කරන භාවනාව විදර්ශනා. එකම වචන ටිකක් පොඩ්ඩක් ගලපගෙන තියාගන්න. පැටලෙනවා. හරිද? විදර්ශනා භාවනාව කියන යථාර්ථ ගවේෂණය කරනකොට සංසුන්කම නැති කරන එක කියනවා සමත භාවනාව. බුදුන් වහන්සේ නැත සමත භාවනාව ලෝකෙත් තියෙනවා.
ආලාරකාලා උපකරාවක භාවනාවක් විදර්ශනා භාවනා පහළ වෙන උපපාද කාලයක ලෝකේ අකාර්යම හම්බුනේ දෙකේ විතර ඊට අමතරව දැන් මෙයයි කියන්නේ සමහර වෙලාවට අනිත් එක තමයි ලැජ්ජාව නැති තමයි බය නැතිනවා. දැන් මිනිස්සෙක් මරලා බෙල්ල අරගෙන යන කට්ටිය දැකලා බලන්න පාරේ. බය නැහැ. අපිට පුළුවන් අකුසල් ඇති වුණොත් බය නැති. ධර්ම හිලේ දානවා බය නැති. අනිත් එක තමයි ලැජ්ජාව ඒකත් නැති වෙනවා වැඩි දෙයක් කරන්න යනවා. එහෙනම් එකක් තමයි අකුසල් සිද්ධ වෙන්න මට මෝඩකමක් ඇති වෙනවා. මගේ ලැජ්ජාව නැති වෙනවා. මගේ බය නැති වෙන්න ඕන සංසුන්කම නැති වෙන්න ඕන. ඉතින් අපි මේ ධර්ම කරුණු ගොඩක් ගැඹුරු නිසා අපි දැන් අද උත්සාහ කරමු කොහොමද සංසුන්කම නැති කරන්නේ. නායකාවම අතර ආස්වාද ප්‍රාසාසය පිළිබඳව අපි බලමු. ආස්වාද ප්‍රාසාසය කියන්නේ ශරීරයේ වෙනතෙන් දැනුනම අපිට එපා. එක්ක කහන. ඒ ශරීරයේ හැමතැනම දැනුනට අපි සුවපත් වෙන්නේ නැහැ. එක්ක කසනවා, එක්ක නලියනවා, එක්ක රත් වෙනවා, එක්ක බදගිනි. ශරීරයේ හැමතැනම දැනුනට මානව සංසුන් වෙන්නේ නැහැ. නිකන් මෙහෙම ඉඳගෙන ඔයගොල්ලෝ දැන් සමහර වෙලාවට උස්මේ හිත තියන්නේ ඇති සුත්තක් බලන්න උස්ම ගන්න කොච්චර සමීපයි මම මේ කියන්නේ උස්ම කියන්නේ සමීපයි ඒක දැනෙන එක මට කරදරයක් නෙමෙයි ශරීරයේ වෙනතෙන් දැනෙන එක සමහර වෙලාවට මට කරදරයක් ඒ ශරීරයේ තියෙන කොටස් වලින් දැනට උස්ම දැනන එක මට කරදරයක් නෙමෙයි මම සමීපය අකුමතරේ විදාසක් අමුණ අදියන් උස්මක් කරගෙන ඒ සහනය පිට කරන්නේ. ඒ කියන්නේ උස්ම කියලා කියන්නේ අති දැවැන්ත බුද්ධත්වයටපත් වෙන්නේ එතන අල්ලගෙන ඉන්නේ. يعني නාසයේ හිත හොයාගන්නේ උස්ම අල්ලගෙන ඉන්නේ. මේ හිත වෙන්නේ එන කියන ආන භාවනාවේ ආනාපාන ඇතුළත උස්ම එනවා අපාන කියන්නේ එළියට යනවා. ඒක සම්පූර්ණ ආනාපාන කියලා කියන්නේ. ඒක මට දැනුණා. අනිත් ඒක ඔක අමාරුයි. හරි. ඔබට දැකලා තියෙනවා යතුරු කරලා ඉන්නේ ගහන ඕනක අහලම යතුරු කරලා ඉන්නේ තියෙන හැමදාම කොහෙද අම්බලන එක්ක හෑන්ඩ් බෑග් මේ අතේ උදේ බෑග් එක දැකලා මේ පොළට යන්න බලන්න මේ බෑග් එක අම්බලන ඕන්නේ නැත්නම් ඇත්තද සමහරවිට අන්නාන්නේ නාලද මේ ලෝකේ හැමදාම අපිට ඉන්නාරා ඒක දැක්ක අපිට දැනෙන අම්මට පිස්සු අම්මට පිස්සු නෙමෙයි ශරීරයේ හැමතැනම එකපාර දැනෙන්නේ නැහැ. මේක වේගෙන් හට ගන්නවා. හැමතැනම දැනෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. දැනුනොත් තමයි අපිට දැනෙන්නේ. දැනුන නැත්නම් දැනෙන්න දෙයේ තේරුම කණ්ණාඩි දෙක නැහැ නෙමෙයි. දැනෙලා නැහැ. යතුව හෑන්ඩ් බෑග් එක නැහැ නෙමෙයි මට දැනෙලා. දැනෙන්නේ මගේ හිත එතන කියන්නේ හිතට හැමෙලේ විතර ශරීරේ විතරක් තියෙන්නේ නැහැ. දැන් තැන්වල හිත හැමතැනම යනවා. එතකොට මම අහන්නේ අද උදේ ඉඳන් ඕකක්ටි හුස්ම ගත්තා. මොකද හාමුදුරුවෝ මෙතන හුස්ම ගත්තා. ගත්තද? ගත්තා. ඔයාලට දැනුණාද තවල්ලේ හුස්ම ගන්නවා කියලා? ඉන්නේ. ඉතින් දැනුනේ නැහැ. ඒ කියන්නේ හුස්ම තිබ්බ නැද්ද දැනුනේ? දැනුනේ නැහැ. දැනුනේ හුස්ම නැතිව හුස්ම හුස්ම තිබ්බගෙන මට දැනෙන්න කියලා නීතියක් නෑ. කැලේ අනීතිය කියලා ඔක්කොම කරඬු ගෙනියන්න කියලා නීතියක් නෑ. හැබැයි කරඬු ගෙනියන්න ඕන නම් අල්ලන්න. ਉਹ පුලක් වෙච්චායි. අපේ හිත පුලක් වෙලා තියෙන මේ හුස්මවත් දැනෙන්නේ. මේ ලෝකේ හැමදාම පුලක්. මූව අල්ලගන්න. පුලක් වෙච්ච එක්කන අල්ලගන්නවා. අලිය අල්ලගන්නේ කොහමද? මූව බැඳලා තම්බල් දාලා ගහලා සමහර කන්න දෙන්නේ. අපි බඩගිනි ඉන්න මෙයා දඟලන්නේ නැද? ඉන්නට යාටත් ඉවසන්නේ නැහැ. මෙයා ඊපස්සේ දඟලන්න නැතිව වැඩේ වැඩේ. දඟලන්න නැතිව මොනවා හරි කන්නේ. එතකොට හරි රහයි. හරිද? හැබැයි කැලේ කෑමට වඩා රහයි කිවිලි ආනවා. යන අලියගේ අල්ලගත්ත අපේ කෑම ඊටවඩා කැලේට වඩා සමීප. මොකද හදපු ඒවා මොදපු ඒවා ඉදුල්ගා මොදලාම මේ අපි මොදලා දෙන්නේ. අපේ කෑම රහයි ඉඳලා කියන දේ. දෙවෙනි දාසේ මොදලා කන්නේ. ඔව් කියන දේ. මොකම වගේ යාම පාවඩේ දාගෙන පෙරහැරියා. මොන තරම් ලකුණු වල උස්සන් කියන්නේ නැත්තේ. කොහොමද? ඉනි කුකුරක් තිබ්බක් ලකුණු උස්සන් කියන කරුණේ. ඒ කියන්නේ අර කැලේ කාලා හදපේ ඉක්ලාගේ හිත කැලේ තියෙන්නේ. හැබැයි දඬුවම් කරන්න ඕන, බඳින්න ඕන. මේක උපක්‍රම කරලා මෙයාට අදාළ කෑම ටික දෙන්න.
මොකද වෙන්නේ යා හරි සංගත කුලප්පුව නැතිලා. එතකොට මේ හිතේ ලොකු කුලප්පුවක් තියෙනවා. තවත් කෙනෙක්ගේ පොඩි වචනයකදී මුළු ජීවිතේම කඩනවා. මොනවාද? අර කිව්ති පොඩි වචනයකට පුළුවන් නම් මාව බිමට දාන්න මම වැඩක් නැහැ. හරි වැරද්දක් කරගමන්න ඒක කිව්වා කියලා මම මානසික වැටෙනවා. මම වැඩක් නැහැ. මම කුලප්පුවක් නෙන්නේ. මට මාව පාලනය කරන්න බැහැ. අන්න බලන්නේ නම් මාව ඉන්නේ විකාර කෝලම් ගතියක් මම හිතේ තියෙනවා. මට දමන්නේ නැහැ. හරි. ඒක මෙයා ආල්ල ගන්න සාමාන්‍ය කනුව කොහොමද ඉස්සර? කනුව කොහොමද කනුව දැනගන්නත් කනුවක් වගේ තමයි මේ භාවනාවක් කරන්නේ. කණු ටික මම ආනාපාන කියන්නේ කණුවක් වගේ. හැබැයි හිත හැම වෙලේම මේකේ නැහැ. කණුව තිබ්බට මාව නෙල්ලෙන්නේ නැහැ. කණුවේ මාව බඳින්න ඕනේ. ඒකට කියනවා භාවනා කරනවා කියන්නේ. කණුවේ බඳින්න පුළුවන්. කණුවේ බඳින්න පුළුවන්. උදේ පාන්දර නැගිටින්න සමහර කට්ටියට WhatsApp මතක්. ඇහැරිච්ච ගමන් WhatsApp මතක්. සමහර කට්ටියට ඇහැරිච්ච ගමන් Facebook. සමහර කට්ටියට ආවම වැල්ලතුර තමයි. සමහර කට්ටිය කොහොමද කරන්නේ? අන්න බලන්න. මොකක් හරි උමනාවක් ආව එක දවසක් යනකොට මම දන්නේ නැහැ මගේ හිත ඒක ඉල්ලනවා. නොදී ඉන්න බැරුව යනවා. ඒකට කියන පුරුද්දක් කියලා. හරිද? ඒක පළවෙනි දවසේ පොඩි දැන්ද අපි කියන්නේ. පළවෙනි දවසේ අපි මුත්තන් අනිත් පැත්තට දාගන්න පොඩි ළමයි කනවද කියලා නේද මේ විදිය යනවා. එයාගේ අතට සිහිය නැහැ. මේක කන්ටෙන්ට් ගන්න විදිය. හරි අමාරුයි හදන්න ඕනේ. දැන් අපි බැලුවාම මේ සිවුර පුරවන්න දෙන්න අපිට දැනෙනවා. කඩාවැටෙන්න බැහැ. ඊට පස්සේ කවුරුහරි ඉන්නවනේ දානෙකට යනවා. එහෙනම් මේක පුරුදු කරන්න පුළුවන් එකක්. පුරුදු කරොත් හරියනවා. නරකක් පුරුදු කරන්න පුළුවන්. හොඳක් පුරුදු කරන්න පුළුවන්. එහෙනම් උස්ම ඉම්පදල හිත කියන්නේ බෑමත් පුරුදු නෑ. එහෙම දැන් අපි එකපාරක් අතින් සනීපයි තමයි. දහගමනක් කොහොමද හිත දිහාගෙන ඉඳලා එයා දුවනවා. හැබැයි මට අමාරුයි මෙතන කියන්න පුළුවන් නම් මේක සංසුන්කම. සංසුන්කමේ කියන්න පුළුවන් නම් මගේ නොසන්සුන්කම නැති වෙන්න ඕන නේද? අකුසල් හට ගන්න ප්‍රධාන එක්කෙනෙක් තමයි මගේ නොසන්සුන්කම. හැබැයි මේ සංසුන්කම මේ මම මොකද කරන්නේ ඊට පස්සේ කිසිම වැඩක් මොකුත් නැහැ. කටපාඩම් කරන්න මොකක්වත් නැහැ. දැන් හුස්ම දැනෙන්න විතරයි ඕන. මට දැනුනොත් මාව සංසුන්යි. ආව දැක්කම ජීවිතේ පාරේ මගේ වාහනේ ළඟින් කවුරු හරි යනකොට මට තරහ යන්නේ මම සංසුන් නැහැ. එයා එතනින් ගියාම අතුලාන්තයේ සාමයක් තියෙනවා. මරපත් යන්නේ වාහනේ දැම්මත් එකයි ලයිට්පත් තුනත් එකයි මම කොහොමද වැඩ කරනවා යන වෙලාවකට යනවා. ඒක මොකද කරන්නේ? මම අතුලාන්තයේ සාමයක් දැනෙන්නේ. අතුලාන්තයේ සාමය තියෙනවා. හරි වෙනවා. පළවෙනි වැඩ දෙකක් දෙන්න. වැඩ ගොඩාක් දෙන්න නැතුව වැඩ දෙකක් දෙන්න. හිත හුස්මේ තියන්න පුළුවන් මේ වැඩ දෙක කරලා. එකක් තමයි සාමාන්‍ය හුස්ම තියෙන දැන් අපි මෙහෙම කෙලින් ඉන්නවා දැන් ඔළුව මෙහෙම ඒක නහය තියෙන ඉස්සරහයි. ඒක මේ හුස්ම එළියේ තියෙන හුස්ම මෙහෙ ගිහිල්ලා පිටියක වගේ වැදලා තමයි පල්ල හැදෙන්නේ. වෙන හැල්ල පල්ල හැදෙන්නේ. උඩට යනකොට උඩ මෙහෙම වැදලා තමයි එළියේ. හරි බල බෝලයක් වගේ එහෙම පිටින. එන්නට තමයි එන්නේ. වෙන හැල්ල ඉන්නවා. ඊට අමතරව බඩත් පිම්බෙනවා. හුස්ම බඩට ගියා. බඩ පිම්බෙන්නේ. ඉන්නරන්නේ විද්‍යාවේ ඉවරුනත් බඩ දැනෙනවා. හුස්ම බඩට යනවාද නැහැ. එයාමත් එක්ක හුස්ම ගිය කොහොමද ඉන්නේ? එයාම කන හැමදේම මෙතන අර උගුර දන්නේ කියන එක වැහෙනවානේ. ඒ පිට උගුර යන්නේ ගරුදුනොත් තියෙනවා. හුස්ම පැත්තට පත්තට ගියොත් එයා ළඟ දැන් අමාරු යන්නේ වහකට නහයෙන් කටින් පත්තට. හුස්ම බඩට යන්නේ නැහැ. කෑම පෙනහල්ලට යන්නත් බෑ. මෙතන පොඩි පොත්තමක් වගේ ගත්තා. කන වෙලාවට හුස්ම දැක්ක රහ ගන්නවා. හුස්ම ගන්න වෙලාවට බඩ බලනවා. ඒක ස්වභාවයෙන් ක්‍රියාවලිය. දැන් මගේ බඩ පිම්බෙන්නේ කොහොමද? හුස්ම යනකොට පෙනහැල්ල පිම්බෙනවා. පෙනහැල්ල පිම්බෙනකොට ඉස්සරහට පෙනහැල්ල ටිකක් එන්න පුළුවන්. ගොඩක් එන්න ඇටකටුව තියෙනවා. ඊට පස්සේ යන්නත් බෑ. ඊට පස්සේ ඇටකටුව දැම්මේ. පිම්බෙන්න දෙයක් නැහැ. යකට තමයි මේවා දෙන්නේ. බඩේ නිකන් උලන් තියෙනවා. ඒක නිකන් උලන් තියෙනවා. බඩට මේක තදෙන්නේ නේද? බඩ මොකද වෙන්නේ? පිම්බිලා යන බඩට උලන් තියෙන්නේ. බඩට යටට යන්න දෙන්නේ. ඇටකටුව ඉස්සරහට බඩ එනවා. ඊට පස්සේ පෙනහැල්ල හැකිලනවා හුස්ම එළියට යන්නේ. ඊට පස්සේ මේ ඉලි කාණන් බඩ දින්නේ. නම් බඩ සම්බන්ධයි මේ වැඩේ. එන බුදුන් වහන්සේ ඉනෙන් උඩට තමයි ආනාපාන සතියට අදාළ වැඩ දෙන්නේ. බඩත් ඇතුළත් වෙන ආනාපාන සතිය. ඊළඟට කරගෙන යනවා. හරි දැන් අපි බලමු. හොඳයි. කතාව වලින්
මේක කරනකොට සාමාන්‍යයෙන් අපි කොන්ද කෙලින් තියාගන්නවා. ඒකට හේතුව දැන් කොන්ද කරන වෙලාවට මේලා ගන්න අපි නිදාගත්තොත් මේ වදින රටාවල නම් ඇඟට වදින රටාවල අපි මේ කෙලින් හරි සාමාන්‍ය වතුර තුනක් බෙන්ච් එකක් ළඟ නේද හයියෙන් වදින්න ගිහින් හැරෙන්න යනකොට ආන්නේ වගේ හුස්ම ගිය ගමන් හුස්ම ගියපු ගමන් අපිට මතක් වෙන්නේ නහය. ඒකට හේතුව තමයි නහය වැදලා තමයි පල්ල හැද යන්නේ. එළියට එන්නේ කුඩු තොලේ වැදෙන නහය වැදෙන. එහෙනම් හුස්ම වැඩියෙන්ම දැනෙන්න ලේසිම නහය. හොඳද? හුස්ම වැඩෙන්න ලේසිම නහය තමයි අපිට අල්ලන්න පුළුවන් හොඳම තැන. ඒක දැන් අල්ලන්න අමාරුයි. සාමාන්‍යයෙන්. එතකොට බුදුන් වහන්සේ කියන වැඩ දෙක. එකක් තමයි නාසිකාව ළඟ හිත තියාගෙන ඉන්න. දොරටු පාලම් කරගෙන ඉන්න. ඉස්කෝලේට එන කට්ටියක් දකිනවා යන කට්ටියක් දකිනවා. එයාට ඉස්කෝලේ ඇතුළට යන්න ආයි දෙන්නේ නැහැ. එයා මෙතන ඉඳන් ඔයා බලාගන්න යනවාද එනවාද එච්චරයි. අන් වගේ වැඩ දෙකක් දෙනවා. නිදහසේ ඉඳගෙන ඉන්න. එයාට තියෙන වැඩේ තමයි දැන් දෙන හුස්ම දැනුන්නේ නැහැ. එයාට තියෙන වැඩේ තමයි එයාට හොරෙන් හුස්මක් ඇතුළට යන්න දෙන්නේ. එයා මෙතන රකවල් දාගෙන ඉන්නවා. මෙතන තියාගෙන ඉන්න මේ හරිය. ඇතුළට එනකොටම දැනෙනවා ඇතුළට තියාගෙන. මෙතන වැදෙන්නේ නැහැ. සිහියෙන් ඉන්න සී කල්පනාවෙන් නිදහසේ ඉන්නවා. එළියට යනකොට මෙයාට දැනෙනවා තියාගෙන. වැඩ දෙකයි තියෙන්නේ. උහුරු වෙන්න ඇතුළට එනවා කියලා දැනගන්නවා එළියට යනවා කියලා දැනගන්න. මේක එක දිගට දැනෙනවා කියලා කියන්නේ මේ සංසුන් බව මට ක්‍රමානුකූලව ටික වෙලාවක් දැනෙනවා. විනාඩි 10ක් 15ක් මට මේක ඉන්න පුළුවන් නම් විනාඩි 10ක් 15ක් හිත සංසුන්. භාවනාව නවත්තවවත් මේක බලපාන. භාවනාව නවත්තුවත් මේක බලපාන. හරිද? ඔන්න ඔය තමයි පළවෙනි පියවර. පොඩ්ඩක් පළවෙනි පියවර පුරුදු උත්සාහයක් ගමු. පොඩ්ඩක් කියනවා ගැටලුවක් තියෙනවද කියන්නේ? දැන් ධර්මානුකූල විග්‍රහය කරන්නේ වැඩිපුර හිත පිළිබඳව. හොඳද? වැඩිපුර හිත පිළිබඳව. ඒකෝට එයාගේ සංසුන් උස්මත් එක්ක වෙනස් වෙනවා. ඒකෝට උස්ම සාමාන්‍ය සංසුන් මම මොකද කරන්නේ හිත කොච්චර කලබල වුණත් කුලප් වුණත් කමන්නේ. මේ කණුවේ ලණුවෙන් බඳින එක තමයි මේ වැඩ දෙක. වැඩ දෙකක් තියෙනවා මේවා බඳ ගන්න. කණුව තියෙනවා. කුලප් වෙච්ච හිත බඳින ආනාපාන කණුව වැඩ උදේ ඉඳන් වැඩ. හැබැයි මට 100 තිබෙන්න තියෙන හැමතැනම තියෙනවා. දැන් මේ වෙලාවේ මොකද කරන්නේ මම මේ කණුවේ ඉඳන් මෙයා බඳින්න බලන්නේ. ඇතුළට යන හුස්ම දැනුනොත් මෙයාව බැඳෙනවා. එළියට යන එක දැනුනොත් මෙයාව බැඳෙනවා. සෑහෙන වෙලාවක් රෝගේ මමද වෙලා ප්‍රමාණකාර සංකේතයක් අපිට ලේසි නෑ. හුස්ම දෙකක් තුනක් ඇතුළේ කොහේ හරි මෙයා දුන ආයෙ මතක් වුණා මොකද කරන්නේ? ආයෙ ගන්න දැන් පුහුණුවන්නේ. ජිම් එකට ගියා කියලා දවස් දෙකකින් එක හදන්න පුළුවන්. දැන් පුහුණුවන්නේ පාන්දර 4ට නැගිටින යනවා. කරන්න දෙයක් නෑ දුකයි. එක දවසකින් මේක අඛණ්ඩව කරගෙන යන පුහුණුවක්. එක දවසින් ජීවිතේ මේ බෝධිසත්වයන් වහන්සේ රැය ඉඳන් භාවනා කරන්නේ ගොඩක් කල ගිහිල්ලා පුහුණු කරලා. ඉදිරි මිනිහ ගමන් රැය ඉඳන් භාවනා කරන්න බෑ. පුහුණුවක් අත්දැකීම අල්ලන්න. ආපහු අපි දවසක් හම්බ වෙනකොට ගෙදරදී අත්දැක ගැනීමක් කරන්න මේක පුහුණු කරනවා. අපි කට්ටිය පොඩි උත්සාහයක් ගමු. මම ගාථාවක් කියන්නම්. ඒක රැකේනවා. ඊට පස්සේ අපි ගැටලුවක් හරි කතා කරලා අවශ්‍ය වෙනකොට ගමු. ඕන තරම් ඕන කෙනෙකුට හේතු වෙන්න පුළුවන්. හැබැයි හේතු වෙන ක්‍රමයේ කියලා දෙන්නේ මම හිතනවා ඔකට දන්න ඇති කියලා. කවුරු හරි විත්තියට හේතු වෙනම් පොඩි වැඩක් කරන්න. එකක් තමයි අපි ගමුකෝ මේ මහත්මයේ කියනවා. ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් අපි හේතු වෙනවා අපි සාමාන්‍ය හේතු වෙන්නේ පිට කලින්ම කියනවා. ඒක වැරදි. ඒක කෙලින් නෙමෙයි මම. ඉස්සෙල්ලා ඉඳගෙන ඉවර කරන්න ඕන මෙන්න මේක හේතු වෙනවා නේද පොඩි? අන්නේ ඉඳගෙන ඉවර වෙන්න හේතු වෙන්න පස්සේ සම්පූර්ණ ඉඳගෙන ඉවර වෙනවා. පස්සේ කොන්ද දිගට. අන්න ඕක තමයි කෙලින් ඉඳගෙන. හරි. ඕන කට්ටිය විශ්යලන් ගිහින් බලන්න. අපි ඉඳගන්නේ අපි කලින්ම හේතු වෙලා ඉවර කරනවා. ඒක කොන්ද මෙහෙම බලන්න. හැබැයි හේතු වෙලා ඉඳගෙන ඉවර වෙලා කොන්ද දෙන්නේ කියලා පපුවත් විතර කරලා නියම ඉරියව් අපේ හරියට ඉරියව් කස්නේ ඉරියව් කපන්න. ඉස්සෙල්ලා ඉඳගෙන ඉවර වෙනවා. පස්සේ කොන්ද දිගට. ඒක හොඳට කොන්ද දෙන්නේ. හරිද? ඊට පස්සේ තියෙන වැඩේ තමයි ඔළුව නිකන්වත් පිටියේ ගාවන්න එපා. ඔළුව පිටියේ ගෑවුනොත් හරියට නිවියනවා. හරි. දැන් අපි දැන් ඔළුව පොඩ්ඩක් දෙන්න ඉස්සරහින් ඉතින් එයා මෙහෙම හේතු කරන්න එපා. එයා හේතු කාලකට නිවිද යනවා මේ දින සනීපයක් එක්ක. හුස්ම හරි සනීපයි. ඉක්මනින්ම නිින්දක් යන තියෙන අවස්ථාවක් තියෙන ඉඳා ඔන්දේ ගෑවුනම ගමන්නේ ඔළුව නම් ගාවන්න. හරි. ඊට පස්සේ පුළුවන් නම් දැන් අපි සාමාන්‍ය ස්වාමීන් වහන්සේ තමයි කියන්නේ මේක හරි පහසුයි. හරි. ගාලා පහසුයි කියන සාමාන්‍ය අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මොකක් හරි පොඩ්ඩ පිළිවෙලක් හදාගෙන පොඩ්ඩ
පොඩ්ඩක් උඩින් කියොත් අපිට අමාරු නෑ සාකච්ඡා කරන්න. නිසා මෙහෙම හරි ඉඳ ගන්න පුළුවන් නම් අපේ අතකට ගෑනේ දෙන්න උදාහරණයක් ඉන්නවා. අර ගුරු නැත්තම් අපි අර කිව්වේ ඇටේ බිම වදිනවා. අපි උඩ ගන්න නැහැ. ඒක කරනවා ආමා. ඉබ්බටේ නිසා ඕන චුට්ටක් මේවා දැන් අපි මම කරන්නේ පොඩ්ඩක් උඩින් මොකක් හරි තියාගන්න යටපත් උඩින් මේවා තියාගන්න මම චුට්ටක් උඩින්. ඒගොල්ලන්ට විදුම්බ එකපාර යටම ගෑනේ ඉන්නේ පොඩ්ඩක් පැත්තට තියෙනවා. වැඩි විදිහට දෙන්නේ. ඒකත් නෝ කාර්යය කරන්න පුළුවන් පැත්තේ කකුල් දෙක උඩට ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. අපේ සමතලාවයන් මේ දිනවල උතාවා දැන් අපේ වේලාවට එක උපදේශයක් දෙන්නම්. ශරීරය තද කරගන්න එපා. يعني දත් මිදි කාලා වගේ ඉන්නේ එපා. යාළුවෝ නිදහස ගන්න දුක් විඳින්න. මානසික නිදහස දුක් විඳින්න පොඩ්ඩක් ශරීරයේ ඉන්නවත් දුක් විඳින්න එපා. පුදුමාකාර සැහැල්ලුවකින් අදිස්ථානයක් ගන්න මම සැහැල්ලු භාවයටපත් වෙනවා. මේ හුස්ම හරි සනීපයි. ඒක දුක් විඳිනවා. මේ සනීප හුස්ම මම දුක් විඳිනවා. ක්‍රම දෙකයි. ඇතුළට එනකොට දුක් විඳින්න පුළුවන්. එළියට යනකොට දුක් විඳින්න වැඩ දෙකයි. ඇතුළට එන හුස්ම හොඳට මම විඳිනවා. එළියට යන්නේ සනීප හුස්ම මම විඳිනවා. මගේ උඩට විශාල සහනයක් සුන්දර යනවා. මම මේ නිදහස මනුස්ස ජීවිතේ ගොඩක් කටට මේ නිදහස නැහැ. අපි මේ නිදහස මුලින්ම පුහුණු කරගත්තොත් එහෙම අපි සෑහෙන මානසික වශයෙන් ජීවත් වෙනවා. ඊළඟ වෙලාව විනාඩි 10 ඉස්සලම පියවර මම ගාතාවක් කියනවා. උත්සාහය ගන්න. ඉරියව් මාරු කරලා තමයි යන්නේ. ඉතින් උඩට අදාළ කාරණාවක් මම මේ කියලා දුන්නේ. ඉතින් පල්ලෙහාට මේක අදාළ නැහැ. ඔයගොල්ලෝ දිහාට කරගෙන පොඩ්ඩක් පාරා. ඉතින් මොකද මේ අමෝරෝ තාප්පනා කරලා මානසික කරගන්න අවශ්‍ය කරන සියලු සත්‍යයන් සම්බන්ධව
Siapa bisa sedih kita bisa berubah
සියලුම සංසිද්ධ වේවා සියලුම සංසිද්ධ වේවා හිත පිළිසිරි වේවා නමෝ භාවනාන අපි විනාඩි 10කට පුංචි වෙලාවක් ගත්ත කාලයක් එක්ක ප්‍රශ්නක් තිබුණා මේ කටට මේ වෙලාවේ ඕන නම් විනාඩි 10ක අත්දැකීමත් එක්ක අහන්න දේවල් නැති ඒක පිළිබඳ සමාජාල නින්ද යන්නේ නැති මේ සමාජාල සංසුන්ව කිඳත් ඇති උත්සාහ කරලා ගන්න බැරි වෙන්නේ මහා ගොඩක් විදිහට වෙලා. මොකද අපේ දුකමක් තියෙනවා ඒකට පොදු උපදෙස් දීලා යන්නේ. අද මේකට කරන්න ඕනේ. මොකටද තේරෙන්නේ මේක සමීප වැඩ. මේක පුදුමා මේකට සල්ලිය දාගෙන මේක මම ඉන්න සමාජ මට්ටමකට මගේ ආදායම් මානසික ජීවිතේ ඔයාලම දැන් පොඩි අඩසියක් වෙනවා අපිට කියනම කරන්න ඕනේ. මා අදහස් මානසික වඩා සියලු මිනිස්සුන්ට පොඩි කරන්න පුළුවන් කාරණාවක් තමයි පුදුම කාරණා මගේ හැරෙන්නේ නැති එක. කරුණාවෙන් මේක මානසික කවුරුත් අතහරින්නේ නැහැ. දැන් හැමෝටම ගැලපෙන එකක් තමයි දේශනා. මේක පොදු දහමක් සියලු මනුස්ස ශරීරවල කරන්න පුළුවන්. අපිට අනාගතය කරන්න පුළුවන්. දැන් මොනවාද ඒකට අපි අමාරුද? අපිට බැරි වෙන හේතුව තියෙන්න පුළුවන්. මම දෙයකට හේතුව දුන්නාට දේශනා අපිට පෞද්ගලිකව බැරි වෙන හේතු තියෙන්න පුළුවන්. ඒක අයින් මොනවද? මට කරන්න බැරි වෙන්නේ. මට බැරි වෙන හේතුව මොකක් කරු මම අයින් කළා ගමු. දැන් මත් එක රොස් වෙනවා. අර කරන්න දෙයක් නෑ. මම ඩක්කාල කින්තරයි කරනවා. ඒක රොස් වෙනවා. හේතුව එන්නේ කරනකොට ප්‍රතිඵලයට බලපාන කරන්න පුළුවන්. මේ පැය දෙක තුන ආනාපාන භාවනා කරන යෝම ලංකාවට අද අපිට හිතා ගන්න පැය ගානක් වෙනතරම් භාවනා කරනවා නිවාස කරනවා නිවාස දෙකම කියනවා. අමාරු විශේෂයෙන් සුදු ජාතකයි. අපිට හිතා ගන්න බෑ මේ ගිනියවුන් මේ උදාහරණ දැන් අනිත් සුවයක් තියෙනවා මේක අපි සල්ලි දන් කරගෙන ලංකාවට එන්න. මොම ගියල් බලන්න යන සමහර අය භාවනා කරනවා. එයාලා කොහොමද පැය දෙක තුනක් ඉන්නේ මම පුළුවන් තරම් අපි තියෙන්න එක යන එක මම ඉංග්‍රීසි දෙන්නම් වඩා මේක සම්පූර්ණ ඒකත් භාෂාව කරලා මම හිතනවා ප්‍රශ්න කීයක් අහන්න පුළුවන් නම් හොඳයි. මේ දැන් කියලා දුන්න දෙකට අදාළ ඕනේ කතා. ඉතින් ප්‍රශ්නයක් නෑ. මට දැන් ඉතින් මම කිව්වොත් මම කියන්නම් ඒක අමතක. තව එක උපදේශයක් විතර කියලා දෙන්න වෙලාව තියෙනවා. හරි මේ කියන්නේ තරංගයක්. කියන්නේ හිත යාගේ වැඩේ කරන මම මෙයා දෙන්නම දෙන්නේ නැහැ ඒක. මම මේක කොහොමද මගේ කර්මය කරගන්නේ ඒක ලස්සන මානසික කර්මයක්. යා ගොඩක් වෙලාවට දිනනවා. යා තමයි වැඩ කරේ මානසික. දැන් මම යම් කිසි ක්‍රමයකට මෙයා හදන්න කැලේ වුණත් කියන කොටය. ඒකයි බංකුවක් හදන්න මම මේක කපාගෙන මේ ඇදගෙන ඇවිල්ලා නිකන් ගහලා ඔක අමාරුකට මේ අස්සනේ ස්ටූල් වලදී. ආවල් පිටපහල කැතයි. මම අදා මනසේ ඉස්සරහදී මොනතරම් භවයක් ඉපදලා මේක හරියට කැතයි කියන අර්ථ දේවල් නම් මම දේවල් දෙනවා. මේ යටි දාලා නිකන් මේක ලස්සන නිර්මාණය කරන්න ඕන. බුදුහාම කියලා දෙන රහතන් වහන්සේ කියලා කියන්නේ ලස්සන නිර්මාණය. උපරිම සන්තෝෂයක් විදිහට මානසික බුද්ධලෝ. රහතන් වහන්සේ කියන ප්‍රධානම නිවන ගැන එනවා. ඒක අදාළ දෙයක් තියන අපිට මානසික සුවය දිනෙන්න වැඩි වෙන ක්‍රමයක් නිසා අඩු වෙන ක්‍රමයක් සඳහන් කරනවා. නිසා අපි පොඩවම ඒක විහිපැන්නේ දෙකොල්ලන්ම පොඩි එකක්. ඒක වුණා අපිට අහන්න කැමති හම්බුනා කරපු දෙයක්. දැන් ඔක්කොත් විනාඩි 5ක විතර දාගන්නවා කියන්නේ මේක කරකට තව විනාඩි 10ක් යද්දී ඉන්න පොඩ්ඩක් පිටිට යනවා. ආපහු ඒක මම හිතලා ආපහු ගන්නවා කියන්නේ. මේක ගන්න එකද යන්නේ. යන එක තමයි යන්නේ. ඊට පස්සේ පැත්තලා ආපහු ගන්නවා. ඒක වෙනවා මට. මම හිතන්නේ පිටිට යන්නේ ආයාසයෙන් සමනයක් දෙන්න වෙලා. ඒක සමනයක් වුණා එයාගේ මේක පුරුදු නැහැ. එයාව පුරුදු කරලා ඒ කාලෙ පුරුදු අමුද ජාතකයට එයා දැලියම තමයි ඉස්සරහ. ආනරි දාන්න ඒක මම දානවා. නමුත් පුරුදු කරලා තියෙන්නේ නැහැ. දැන් මම ඉංග්‍රීසි මාර්ගයේ නම් මම යනකොට ඒක පොඩි මිනිහෙකුට බලන්න මට වෙලාවක් නැහැ. යාට අදාළ දේවල් මතක් වෙන විදිහට වෙන කොහෙවත් කියන්නේ. දැන් මම ආමුකුන්නමක් නම් මට මැඩල් මතක් වෙන්නේ. මට මතක් වෙන්නේ හිත වැඩ කරාම උදේ යනවාද පස්සේ යනවාද වැඩ කරන්න කීයක්
දෙවියන් දාන ඕනේ. මට අදාළ දේ තමයි හිතුවා. මම ටීචර් කෙනෙක් නම් ඉස්කෝලේට අදාළ කටයුතු මම අයියෝලෙක් නම් නර්ස් කෙනෙක් නම් ඒ ඕලට අදාළ කටයුතු කියන්නේ මෙයා වැඩියෙන්ම කරපුවා තමයි මෙයා දුවන්නේ. ඒක නරකයි කියන්නේ නැහැ. එයාට පුරුදු කරන එයා ලගිනවා. ඒක මම මෙතන ලගින්න මෙයාව පුරුදු කරනවා. ඕනම තත්ත්වයකදී මේ සම්සුන් කරන්නේ ලගින්නේ. දැන් මම සිදසරම් බලන්න ස්වර්ණවාහිනිය නඩු දෙනවා. ඒකේ ස්වර්ණවාහිනිය නැහැ කියන්නේ මම බලන්නේ. ආන්ගේ ලෝකේ මොනවා වුණත් මම බලන්නේ මමගේ නාලිකාව බලනවා. මගේ මේ සාමකාමීකම මම හිතනවත් කරත් මට වෙන නාලිකාවක් මට හදාගන්න වෙන ප්‍රශ්න තිබ්බම මට හදාගන්න මම මේ සාමකාමී දැන් මගේ හිත කියලා මම සැලසෙයි. මේ නාලිකාව නැත්නම් මම ලෝකෙදී හැම නාලිකාවම බලන ගන්නවත් වෙලා ඉඳලා අහුවෙන ඔක්කොගේම මේ හිත දුවනවා. බලන පැත්තේ දුවනවා ආහන පැත්තේ දුවනවා මේ පිස්සු අනිකාමලා කරලා ආහන මහන්සිය. අද කියන්නේ ස්ට්‍රෙස් වලින් මට නැරෙන්න වගේ කවුරු කතා කරන්න විනාඩියක් ඒ ගාන මාව ඉතින් මට මේ සාමකාමී බව මට දැනෙලා ඊයේ කලින් මාරුයි. ඉතින් සාමකාමී සංසුන් බව යාත් ලැබුණේ අවස්ථාව සැරේ තියෙනවා. මෙයා මේක අදින්න ඕනේ. ඒක මෙතරම් නෑ. අර උදේම Facebook යනවා වගේ මෙයා කියනවා ඔයා හුස්ම හිතේ නෑනේ පොඩ දවසක් හිතේ නෑනේ පොඩ්ඩක් දෙන්න යන්න බලලා ඉන්නේ. විනාඩි 5ක් පරක් නෑ. මරයි. මෙයා මේක කරන්න ඕනේ. ගිහිල්ලාවම අනේ මම දැන් කවුරුත් යාළුවෝ කියනවා ඉතින් කලින් විනාඩි 5ක් කාමරේ දොරවල් කරන්නේ. මේ මොනවද කරන්නේ? මේ ලෝකෙිය ෆෝන් එක බලනවා. අනවර වැසිකිළියට යන්නේ ඒක. මේ තරම් මේක මම නැත්නම් හිතන්නේ මේකට මේ වගේ ඉඳ ලැබෙන්නේ කොයි වෙලාවකද? මේ සාමාන්‍යම අත්දැකීම නතර කරන ඕනම දැන් මතක ශක්තිය විභාගයට යන දරුවෙක් කියන මේ වැඩේ කරන්න පුළුවන්. ඒකෙන් පොඩක් ගත්තම කවරේ බල බල ඉන්නවා කුකුඩ ගාගෙන බය නෙදුනේ උත්තර අමාරුවෙන් පිටුවක් දෙකට කියවන්නේ. මෙයා දුවනවා. දෙන්නේ එක බලන්න. හැබැයි මේක දුවෙත් කියන අපතක් ගන්නවා. ඒ දෙකම දඟලන්න ඕනේ. පැය භාගයෙන් බැලුවා. පැය කාලක් සෙල්ලම් කරනවා. දැන් පැය දෙකක් දුවනවා කියන්නේ මානසික වැඩ පැය භාගයක් බලන්නේ කොහොමද පැය භාගයක් කරුවා එකමාර සෙල්ලම් කරනවා මේ පැය භාගෙ මතකෙ ඉඳින්න දෙකක් ඉන්න ඕන හිතලා හැබැයි දැන් පැය භාගෙ මතකද පැය භාගෙම මතක ඉතින් අර අහගෙන කාලේ මම වෙන වැඩක් කරගන්නවා ගෙදර වැඩක් කරලා ආවොත් ඉන්නවා මට පැය භාගෙ ඉන්නේ නැහැ දැන් පැය භාගෙ වැඩි කරලා පැය දෙකම කියලා මම පාලම් කරන්න යන්නම් කියලා තියෙන පැය භාගෙ ඉඳලා තියෙන පැය මම මෙයා සංසුන්නා ඉක්මනින් මේ අවධානය වේදීන් වේදීන් අවධානය තියාගෙන යන්න පුළුවන්. මෙයා ඈත යන්නේ නැහැ. මේක දෙකතුනක් අතර කොච්චර විස්තරයක් තියෙනවද 20ක් ගත්තා. ඒක ගන්න මට බැරි ගානක් වට ගන්න. අයි මෙයා වැඩි ඉදිරියට. මෙයා මේක ફોකස් කරගන්න මගේ හිත බෑම. භාවනා කරන අමතර ලාභයක් ගන්න මට සත්‍යයි. ඊයවුරුදු ඉස්සලාම දෙන්න ඕරේ දෙවෙනිය වුණා. එයා කිව්ව භාවනා කරන්න. මම මතක නැහැ මේක මම යනවා කියනවා යාළුවෝ හේතුයි බානවා දැන් මට මේ වැඩේ කරන්න උපකාරුනේ යා අපිට පන්ති කොටකට යන්න වෙලාවක් නැහැ මම කවුරු ප්‍රශ්නත් දෙන්නේ යා භාවනා කරන ආත්මය යා කියන්නේ මම බලපු ගමන් මට මතක භාවනා කරනවා මාන දැක්කේ उसमें एक बात है कि हमारे तारीफ की है इधर सामने लगता है हटा तो क्या सामने यार इधर कितना सामने और वही देखो फॉलो करने वाली चीज देखिए ना ये का नहीं एक का ध्यान में ये चीज नहीं अबे अनागत ගන්න පුළුවන් මේ දැනුම මට එහෙම එකක් දෙන්නේ නැහැ මම සම්සුන් දෙකම තියෙන මිනිස්සු. ඒ නිසා මේක අනිවාර්යයෙන් අවධානයෙන් ඉතිරි ඒ වැඩේ අත්දැකීම් පුළුවන්. එන එකම ක්‍රමයක් නෙමෙයි කියන එක අපි ඔක්කොටම අත්දකින්න පුළුවන්. ගොඩක් වෙලා මේක කරා. එකම ක්‍රමයක් නැහැ. හරි ඒක සුබහොන්ද? අත්තම අත්තම. අවුරුමක මන්ත්‍රී. ආරම්භ කරන්නේ මොනවද කරන්නේ? බාධා වෙනවා.
මට ඇස්පෑරට හැමෝටම අත්දැකීමක් තියෙනවනේ තරහට යන. දැන් නරක පැත්තේ තියෙන ප්‍රබල දෙයක් තමයි තරහ. ඕකට මොනම වෙලාවද කියන්නේ. තරහ යන මොන වෙලාවද ඒකයි ධම්මපදය කියන්නේ මනසාචේ පදුත්තේන වෙලාවක් නැහැ. පසක් කියන වෙලාවක් නැහැ. අපි මහ දවල්ේ එක පේපරයක් කියලා මම දැන් ඒකේ නම් 12ට පේපර ගේලා එකට පටන් ගන්නවා. මම 12ට කාමුලම කන්වින්ස් කරගෙන එකට පේපර. අර සාමාන්‍ය ධර්මයන් ගැන පොඩ්ඩක් වෙලාව පදාන්නේ අදාළ සිද්ධිය ප්‍රබලව මතක් වෙනවා නම් දවල් 12ට පත් කාලක් මම පාඩම් කරපු මිනිස්සු. මට වෙලාව අදාළ ඒ දැන් සාමාන්‍ය වෙලාව මම තරමට ඉන්නේ නැහැ. මට පොතක් ගන්න ඕනේ මම මේ විභාගෙ කරලා තියෙනවා මම පාපකම ඊළඟ පේපර් එක ඉස්සර හොඳට බලලා තියෙනවා ඒකයි අපදේවලම නැහැ ඒකයි ඒක නේද අදාළ අදින පිටාන කරන සමහර ඉන්නේ කානන බෙහෙත් බොන්න ඉන්න ඊදේ සිවක් විද්‍යාවක කන්නේ සීතල පස්සේ ඒ අම්මලාට සීතල පස්සේ අදාළ සිරීපාදය යන සීතල පස්සේ නහමාදාන සීතල පස්සේ මේක උදාහරණයක් ඒ තමන්ට ආවේනිකව මේක වැඩෙන වෙලාවක් තියෙන්න පුළුවන්. පොදුවේ මේක මේ වෙලාවවල පුළුවන් කියන්නේ අපිට සමහර ළමයි ඉන්නවා දවල් පාඩම් කරන කට්ටිය. සමහර ඉන්න අපි කියන නිසාද මිනිස්සුන්ට රැයම වැඩ කරනවා. රැය 2 3 හදලා අපිට කමක් එන්නේ නැහැ. එයාට දවල් වැඩ කරන්න බෑ එච්චර පොදේ. රැයට බාධාවක් කියන්නේ 9 විතර පටන් ගත්තා. 2 3 හදලා මොකද වැඩ කරලා බෑග් එකේ දාලා ගන්නවා. ඒක දවස් පුරාම පන්තියක මහන්සි ආපු ගමන් තන් නිදා ගන්නවා. බෑග් අපි උඩට දානවා. මේ මනුස්සය එයා වැඩිම වැඩ කරලා සමහර අය ඉන්නවා රැය මුකුත් කරන්න බෑ. සමහර කාල තියෙනවා භාවනාවට ආසයි. ඒ තියන්න පුළුවන්කමක් තියෙනවා එහෙම. සමහර කාල තියෙනවා භාවනාවට කම්මැලි. يعني වේලිලා කියන කිසිම ඒක හිත එකලස් කරන්න අමාරු කාලේ මට කියන්නේ. ඒ කියන්නේ කොච්චර වෙලා හිටියත් එක දැන් මේ විදියට අර මනස යන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය සෝදාවෙන් ගත්තොත් දැන් පුවම් කරලා වැඩ ටිකක් පුළුවන්. පොඩි වැඩ ටිකක් පුළුවන්. අර පැත්තේ කාල්පෝකෝ කියනවා සම්පූර්ණ ඩවුන් වැඩ. ආයේ මාස ගන්නට නැගිටලා කොහොමද යන්නේ? ආයේ යන්නේ. මට ඒක ප්‍රතිරෝධය නම් දන්නේ නැහැ මොකක්ද. මේක පළවෙනි ආත්මෙ නෙමෙයි. බාලගාමී වන්ද. ඒ මේකේ ප්‍රතිරෝධ ඉන්න පුළුවන් කියන්නේ ප්‍රතිරෝධයක් වෙන කාලෙක අපිට සාමාන්‍ය පෞද්ගලික අපේ උදාහරණයක් උපදෙස් දෙන්නේ ඒ වෙලාවට තමයි. ඒකෙන්නේ කරබදන්නේ නෑම අතපය දඟල ගන්න දුක මේක මට yaadෙන්නේ නෑ මේ වැඩ. හැබැයි ඒක දරාගෙන රැකෝසමගේ රෝදයයි දැන් දුකාවම නැරෙන්නේ තවම දිරිසපගේ කරකිනවනේ අපරෝධ. ඉතින් මට ඒ කාලේ පොඩ්ඩක් අමාරුයි වැඩි වැරදි කරන්නේ නැතුව යම් සීමාවක පරිස්සම් ගියෝ ඒක පයින්නවා. මේ අමතර අර බාධාව පයින්නවා. එතකොට කරන්න ඕනේ. අපි හිමීට බාධා වුණා කියලා කල්පනා කරනවා. මේ බාධා තියෙනවා. ඒවා කලින් අඳුරගන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතේ අඳුරගන්න බැරෙන්න පුළුවන්. අඳුරගන්න බැරෙන්න බැරි වුණා. භවනා කරනවා ඒක මේක වැඩේ නෑ. සාමාන්‍ය ජීවිතේ වෙච්ච ප්‍රශ්න සමාන. ඒ ප්‍රශ්නේ සාමාන්‍ය ජීවිතේ කොහොමද ජීවිතේ කියලා අපි සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් කොයි ගතන්තරේ අඩු වෙලා අකණ්ඩ දෙක කියන්නේ භවනා කරනවා. කණ්ඩ යනවා බාධා නෑ. ඒක අහුරගෙන යන්නේ නෑ දැන්. බාධා අඳුරගෙන අහුරගෙන යනකොට කාලයක් යනකොට බාධා වලින් අදින්න බාධා අඳුරගෙන සම්පූර්ණ දෙනවා යන්නේ බාධා මේ මුල් දවස්වල හිතගෙන ගන්න එන දේවල් වලින් මම පඩාගෙන දැන් නිදි මතක් වෙනවා මම දැන් ඔකට හිතන්නේ මේ නිදි මතක් වෙනවා ඇහැරුණා නම් ආරම්භ යන්නේ පළවෙනි එකට විසඳුමක් දුන්නාද දෙවෙනි නින්දෙන්නේ එහෙම නෙමෙයි ඒකෙන්නේ මාව පඩාගෙන මම පළවෙනි ඉඳන් මම පොඩ්ඩක් මේකට විසඳුමක් දීලා නැහැ මම මොකක්ද කරේ ඊළඟ එකේ කන්ට පොඩු බිම වුණා
දෙවෙනි අටයක කියන්නේ ඉස්සල්ල එක වගේ නෙවෙයි. ආන්නේ එන ප්‍රතිරෝධය ඕනම කෙනෙකුට එනවා. මේක යෙදෙනකොට තමයි තේරෙනවා එන්නේ. හැබැයි යෙදෙන්න තමයි ඒකට සුමක් කරන්න පුළුවන්. ඉන්න ඉවසන ජීවෙන් පරිස්සම. ඕකට දැන් සම්බන්ධ කියලා දෙන්න තමයි නාටි මාමුලා ජීවිත සම්බන්ධයෙන් තමයි කරන්නේ. සංසි අදලා කරනවා. නාටි මාමුලා පිටතට සමහරවිට විනාඩි 5ක් අස්තරියෙන් සමාන විනාඩි 15 විතර නම් කියලා කියනවා. ඒකයි ආශාව වෙනවා. ඉතින් විනාඩි 15ක් වෙනවා කියන්නේ මේක එන්න දැන් අද වෙලාවට පුළුවන් කියලා තමයි දැන් වැඩ කරනකොට ඔයාලට වෙන වෙලාවල් තියෙනවා නේද? ඕකට ටික කැමරාවක් තියලා ඉන්නේ. දැන් ඉඳන් කපනවා කියන්නේ වෙලාවක් ගන්න පුළුවන්. ඒ කට්ටිය කියන මෙතන වතුර තියෙනවා. දැන් මම කපනවා. මට පැයක් කපලා නවත්තන්න පුළුවන්. වතුර තියෙනවා බලන්න. ඒකේ වතුර හම්බුනේ නැහැ. මේක පොඩි එකේම ඒ විනාඩි 15ක් විතර පාරාගෙන මාව සංසිඳන්න පුළුවන්. පැයක් විතර යන්න පුළුවන් මාව සංසිඳන්න. මම කියන්නේ නැහැ. වෙලාවක් දාගන්න නැහැ. අදාළ ප්‍රතිඵලය ලැබෙනවා පුළුවන් විදිහට කරගෙන යනවා. මේ ලැබෙන ඉඳ වතුරකට මම පොඩ්ඩක් කරගෙන. දැන් පොඩ්ඩක් ඒක කරගෙන දැන් මම තනියෙන් නම් ඉඳ කපන්නේ. උඹ දවසම වැඩ කරන්නේ නැහැ. කපන්න නැහැ. සවුත් වෙනවා. මට පුළුවන් වෙලාවට මම ඉන්නේ කියන්නේ දැන් උඹට තියෙනවා. පුළුවන් විදිහට කරගෙන යනවා. මට විදිහේ හැටියට මම පටන් ගන්නවා. ඒක ඇතුළේම කරන්න පුළුවන්. ඉතින් පුළුවන් දවල් වෙන්න පුළුවන් රැය වෙන්න පුළුවන්. මේක හැබැයි අකණ්ඩව වෙන්න ඕනේ. උන්වහන්සේ කියන සාමාන්‍ය දවසකට තුන්වතාවක් පොඩ්ඩක් අත්දැක බලන්න වැඩි වෙලා. තුන්වතාවක්වත් ඒ කියන්නේ අපිට කාමත කියනවා. ඉතින් දවල් හවස වගේ අවස්ථා තුනක ඉඳන් මගේ හැරෙන්න දෙන්නද මේ කච්චිගේ ඉන්නේ උනේ ඉඳලා ඉන්න වෙලාවට කියලා අන්තලාර පොඩ්ඩක් කරලා වෙලාවෙන් වැඩි කරනවා. වැඩි කරන්නේ මේ වෙලාව දාගන්න එපා. වෙලාවට සීමාවක් තමයි. එතනින් හරිය යන්නේ නැහැ. අනිත් වැඩෙන්නේ නැහැ. සමහර පැයක් කියලා දැන් මම හිතාන්නේ දැන් මට කොයි වෙලාවද අපේ පැය වෙන්නේ වගේ මානසිකත්වයක් මට ඉන්නේ. ආදරය කරන්න වෙලාවක් දාගන්න. මට දැන් යන්න ඕන මොල් වෙනවා. වෙලාවක් දාගන්න. අනිවාර්යෙන්ම වැඩ යන්න ඕන. මට ඉතලා දෙන්නේ විනාඩි 5ක් මම පහෙන් යාව තමයි. මට පැයක් විතර තියෙනවා නම් කතා කරගෙන අර මට වෙලාවදී අපි වෙනවා කියන්නේ. අපිට දවසක් විතර වෙලාවක් තියෙනවා නම් අපි දෙන්නේ මෙන්න මේ දලදා මාලිකාවට යන අපි ගියේ නෑ. මට වෙලාව තියෙන ආදරයට සම්පූර්ණ නැහැ. වෙලාව තියෙන දේ තමයි මම ඉස්සරහට. වෙලාව ත්‍යාගන්නේ මට තියෙන වෙලාවේ මම ආදරය කරනවා. ඕකම කැවිත් 24 ආදරය කරන්නේ නැහැ. මට තියෙන වෙලාව මම ආදරය කරනවා. මට තියෙන වෙලාව පාමාරින් කරනවා. ඒක ලක්ෂණ ආශාව වගේ වෙලාවක. ඒක මේකට සිදුවක් මම කියලා දෙන්නම් දැන් අන්තිම වෙලාවේ අම්මා කෙනෙක් සාමාන්‍ය ළමයි මරනකොට ස්ථාන පරිදි ඇයි අම්මා රෝගියෙක් වගේ අම්මා පේන්නේ නැහැ සනීප වෙන්නේ අම්මා පේන්නේ ඒක ළමයාට අම්මා පේන්නේ නැහැ ඒ රෝගිය අම්මලාට සනීප අම්මා රෝගියෙක් කියන්නේ ළමයාට සනීප අම්මා පේන්නේ ඉතින් අම්මා මොකද කරන්නේ මොකක්ද කුකුලේ ළමයා පොඩ්ඩක් ඉඳ කරවලා දෙන්නේ බලන්න කියන්නේ අම්මට තේරෙනවා ළමයාට පොඩ්ඩක් බාහිර නිත්‍යම මේ වැඩි කපුල අම්මට දාන්න මම කියන්නත් ඕනේ ඒක බාහිර නින්ද කියන්නේ උත්සාහ තියෙන්නේ පොඩ්ඩක් සනීපේ බාහිර නින්දේ ළමයා දන්නේ කොහෙද කියන්නේ පොඩ්ඩක් ළමයා ආයෙ කියනවා ඒක ළමයාට ඒකවල මොකද ආයතනය මේක මානසිකව කරන්නේ. හොඳට මේක කරන්නේ. මොන ළමයට අවශ්‍ය වෙන ඉස්සලා අපෝ දෙකේ කරගන්න. පොඩිල්ල වගේ තමයි ඉඳගෙන භාවනා කරන්නේ. පොඩිල්ල. ඒක බලන්න දෙන්න දැන් ඔය කියන්නේ සිදුවනවා මේක කියන්නේ. පොඩිල්ල බලන්න කියන්නේ ඉඳලාට ධර්මයේ සමාධිය කරනවා. වාරණ සම්පූර්ණ නෙවෙයි. ඒක නිසා ඔකට දැකලා බෞද්ධ භාවනා කරනවා. සක්මම ඒ කෙලවරේ භාවනාව දෙන්නේ. මේක විකාරයක් අම්ම කපුද කියන අරමුණක්. බාහිර එක සංසුන් කරගන්න එකක් තමයි. ඒකට වැලි දාලා තියෙන්නේ ඇයි?
උලගේ දැනෙන්න අමාරුයි නේද? දැනෙන්න අමාරුයි නේද? උලගක් වගේ දැනෙන්න කොහොමද? වැලිකට දැනෙන්න කොහොමද? නෑ මට වැලිකට දැනෙන්න මම ඇවිදගෙන පුරුදු වුණොත්. උලගේ දැනෙන එක ලේසියෙන් දැනෙනවද නැද්ද? ඒක සක්මන් වලට වැලි දාලා තින්නේ අපි මොකද කරන්නේ? මේ අපි බලනවා වැලිවත් මට දැනෙනවා. හිත කොහේ කියන්නේ සක්මන් භාවනාවේ පියවර තියෙනවා. හිත කොහේ ගියත් අපි අදිස්ථානයක් ගන්නවා. අකුල බිම තියෙන වෙලාවේ මම වැලි දැනි තමයි. ගුරු දනුවන් දෙන වැල්ලේ දන ගන්න නෙමෙයි. සක්මන් නෙමෙයි. දනුව මොනද දෙනවනේ මොකද දැනගින්න. ආන්වල අන්නර වගේ බොහෝ දැනග ඉතින් සක්මන් කරනවා. සත්සතිය කියන්නේ සේස උදව් කරන්න දෙයක් නෑ. අපි මොකද කරන්නේ රෝසු වැඩ පොරව ගානේ නම්බර් ගානේ කැටගල් ගානේ එන්නෝන කරද්ද හිතෙන් මොකෝ කියන්නේ හැබැයි අනිස්ථානය ගන්න අපුල ජීවිතයේ මම සිහි කල්පනාවේ අපුල දින්නේ ඒක මට මේ වැඩ කැටේ හොඳට හරි ආන්නේ ජීවිතයේ හැම වෙලේම අපි ශරීරය දැනනවා මගේ හිත එන්නේ යන්නේ ශරීරයේ ළඟ හිත තියෙන ඉතින් වැඩි දැනෙන්න අපි කන්නාඩියට තිබ්බට දැනෙන්නේ එහෙනම් හිත ටිකක් එහෙම යන වාර ගන්න අපි එනවා මේක පුළුවන් තරම් යනවා මීටර් 100 දුවන කට්ටියදී ඇනහයි කරනවා කියන සපත්තු මුළු සපත්තුවටම හයි කරනවා ඉස්සරහට ඒක වැඩි කරන්න ඕන නම් යන්නේ මුළු වගුලෙන් වල ඇන්නේ ඒක මම වේගයෙන් කියොත් මේ වැඩේ මට වෙයිද වෙන්නේ දුර දුරට කට්ටිය මොකද සපත්තු දාගෙන යන්නේ දුර මොකක් අය කරන්නේ අපුල බිමට යනකොට බිමට ඉන්නකොට තමයි ගොඩක් දුර යන්නේ මේක සම්පූර්ණයෙන්ම අපුල බිමට යන්නේ ඒක මම වේගයෙන් කියොත් බිමට යන්න බැහැ මම දුරවාන තරම් මිනිමින් තමයි මේ වැඩේ කරන්නේ දැන් කඩේ යන වේගයෙන් දෙක කරන්නේ ඒකවත් දැනෙන්නේ නැහැ ඇඟිල්ලේ යන්නේ හරි වේගෙන් දුක් මට මුළු කකුලම දැනෙන්නේ. මුළු කකුලම දැනෙනවා කියන්නේ කකුලට යන්නේ වැලිකට දාහක් විතර තියෙනවා. ඒක ස්පර්ශය යන්නේ. අපි දැන් හැරෙන්න ඕනේ කියන්නේ. ඒක සාමාන්‍ය වගේම මේ කකුල දෙක නතර ගන්නවා. ඒකට පැත්තක් නැහැ. මේ වෙලාවට දෙන්න මොනවද දෙන්න. චුට්ටි මෙහෙ හැරෙන්න. බලන්න. ඒක හැරෙනකොට කකුල දෙක තියන්න වෙනවා. මේ රෝගියක් වගේ මේ කකුල මෙහෙ ඇදෙන්නවා. ඒක මොකද දැනනවා. ඒක ආන්නේ යනකොට වැලි දැනෙන්නේ යනකොට අර වැඩේ වයි සංසුන්නවා වැලි දැනෙන්නේ යනකොට සංසුන්නවා හරිද එතකොට මට ඉඳගෙන භාවනා කරන්න වඩා කරනවා දැනුණාට වඩා ඒ හුස්ම මුලට සංසිඳෙනවා ඉහියක් වුණා එතකොට කපද්දි මොකද වෙනවා මේ විදිහට භාවනා කරද්දි විතර පහසු ආවේ යන්නේ මොකද උනාට මොකද කරන්නේ සම්මාන කරන්නේ ඔක නිර්මුණා කරනවා විශ්වරණයේ ඉලෙක එහෙම වෙන යදී දෙකක් මහන්සි යනවා ආයෙත් මම මේක කරනවා ඒක ඊයේ ගොඩක් කරනවා ආයෙත් තමයි අන්තිම උදාහරණය උදාහරණයක් කියන්නේ ගුණදී යන්නේ ඒක වලනේ ප්‍රධාන එක්කෙනා තමයි ගුණ නැත්තම් නැරයන්නේ මේ ආනාපාන සති භාවනාව දුවලනවා කියනවා. සක්මන් භාවනාවෙන් දුවලනවා. මේ භාවනාවේ හුස්ම දැනෙනවා ගන්නනේ රෝසු පොළොව දැනෙන මිනිස්සෙක් ඉන්නවා. ඒක දැනගෙන මේ සියුම් හුස්ම මුදලට දැනෙනවා